ආයිබෝවන් දුවේ පුතේ. 15 වන පාඩම 10 වන ශ්‍රේණිය බුද්ධ ධර්මය සිව්සස් හැඳින සැනසුම ලබමු. බුදුවරයෙකු ලොව පහළ වන්නේ උත්තරීතර පරම සත්‍ය මිනිස් වර්ගයාට දේශනා කිරීම පිණිසයි. එම පරම සත්‍ය නම් චතුරාර්ය සත්‍යයි. බුදුවරුන් උපන්නද නූපන්නද ලෝකේ පවත්නා යථාර්ථයවත් උතුම් සත්‍යය මගින් හෙළිදරව් කරනවා. එතකොට මිනිස් සිත් සතන් තුළ මුල් බැස ඇති රාග, දෝෂ, මෝහ ආදී සියලු කෙලෙස් මුලින් උපුටා දමා ආර්ය භාවයට පත් බුද්ධ ආදී උතුමන් විසින් අවබෝධ කරගනු ලැබූ සත්‍ය චතුරාර්ය සත්‍යයි. එම සත්‍ය ආර්ය සත්‍ය ලෙස හඳුන්වනවා. ඊළඟට අපි බලමු මිනිස් ජීවිතයේ යථාර්ථයත් මිනිසාගේ විමුක්තියත් ආර්ය සත්‍යයෙන් හෙළිදරව් කෙරෙනවා. මේ යථාර්ථය අපි කියනවා සසර දුකය කියලා. එතකොට චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍ය යනුවෙන් හැඳින්වෙන්නේ ඇයි? මිනිස් සිත් සතන් තුළ මුල් බැස ඇති රාග, දෝෂ, මෝහ ආදී සියලු කෙලෙස් මුලින් උපුටා දමා ආර්ය භාවයට පත් බුදුන් ආදී උතුමන් විසින් අවබෝධ කරගන්න ලැබූ බැවින් චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍ය යනුවෙන් හඳුන්වනවා. එතකොට ආර්ය සත්‍යයට ඇතුළත් වන්නේ කුමක්ද? දුකත්, දුකට හේතුවත්, දුකින් අත් මිදීමටත් ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගයන්ය. බුදුදහමේ මූලික ඉගැන්වීම වන සිව්සස් හෙවත් චතුරාර්ය සත්‍ය සාමුක්කාංශික දේශනාවකි. සාමුක්කාංශික යන වචනේ අදහස වන්නේ මෙම සත්‍ය හතර හැමදාම ලෝකේ පවතිනව බවයි. එනම් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුවත් නැතත් මේ ධර්මතා හතර ලොව පවතිනවා. ඊළඟට අපි බලමු මේ අලුයට සැඟවෙන ගිනි පුපුරුසේ ලොවට සැඟවී පවතින මෙම කාරණා සතර ලොවට මතු කර හෙළි කර දෙනු ලබන්නේ බුදු කෙනෙක්. ධම්සක් පැවතුම් සූත්‍රයට අනුව චතුරාර්ය සත්‍ය පිළිවෙලින් දක්වන්න. දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දුකට හේතුව. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය දුක නැති කිරීම. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය දුක නැති කිරීමේ මඟ යනු මෙම ආර්ය සත්‍යයි. මෙහි චතු යනු සතරයි. ආර්ය යනු උතුම්යයි. සත්‍ය යනු ඇත්ත යන යථාර්ථයයි. මේ ඇත්ත හතර අවබෝධ කරගත් උතුමන් ආර්ය වේ. ආර්ය උතුමන් ලෙස බුදුරදුන්, පසේ බුදුරදුන් හා මහරහතන් වහන්සේලාව සැලකෙන. මුලින්ම අපි මේ චතුරාර්ය සත්‍යයෙහි දුක්ඛ ආර්ය සත්‍ය කියන එක පිළිබඳව සාකච්ඡා කරමු. කරදර විපත් පීඩාව ලතැවුල යන තේරුම් ගැබ්ව තියෙන මේ දුක පිළිබඳව ආර්ය සත්‍යයෙහි විස්තර වෙනවා. මෙහි එන දුක කොටස් තුනක් යටතේ අපි විග්‍රහ කරනවා. 1. සාමාන්‍ය දුක. දුක්ඛ. 2. වෙනස් වීමේ දුක. විපරිණාම දුක්ඛ. පංචස්කන්ධ උපාදාන ලෙස ගැනීමේ දුක. සංඛාර දුක්ඛ වශයෙන් අපිට කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන්. සාමාන්‍ය දුක් ලෙස අපි සලකන්නේ ඉපදීම, ලෙඩවීම, වයසට යාම, මරණය, ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හා එක්වීම, අපේක්ෂිත දේ නොලැබීම යනාදී එදිනෙදා ජීවිතයේදී අනිත්‍යතාව පදනම් කරගෙන මුහුණ පාන්නට අපිට සිදුවන දුක්ඛයන් ලෙස හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරනවා විපරිණාම දුක කියන්නේ මොකක්ද කියලා. ජීවිතයේ කිසිදු සැපතක් සතුටක් ඒකාකාරීව නොවනස්ව නොපවතිනවා.
කය මෙන්ම සිතද මොහොතින් පාසා වෙනස් වෙනවා. මේ වෙනස් වීම නිසා හටගන්නා දුක විපරිණාම දුක කියලා කියනවා. ඊළඟ සංඛාර දුක යනු රූප වේදනා සංඥා සංකාර විඥාන යන පංචස්කන්ධ පිළිබඳව දැඩි බැඳීම නිසා නැත්නම් උපාදාන වශයෙන් ගැනීම නිසා ඇතිවන දුකයි. ඊළඟට අපි දෙවැනියට කතා කරනවා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. සියලු දුක්ඛයන්ට හේතු වන තෘෂ්ණාව පිළිබඳව තමයි මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේදී කතා කරන්නේ. තෘෂ්ණාව හේවත් ආශාව බැඳීම ලෝභකම ප්‍රධාන ප්‍රභේද තුනක් යටතේ මෙහිදී අපිට විස්තර වෙනවා. ඒ තමයි එක කාම තණ්හා. පංච ඉන්ද්‍රිය හරහා සැප විඳීමට ඇති ආශාව. දෙක භව තණ්හා. භවයෙන් භවයට පංච ඉන්ද්‍රියන් ඔස්සේ සැප විඳීමට ඇති ආශාව. විභව තණ්හා. මරණින් මතු උපතක් නැත යනුවෙන් සිතා මේ ජීවිතයේ උපරිම ලෙස පංච ඉන්ද්‍රිය පිනවීමට ඇති ආශාව තමයි මේ ප්‍රභේද තුන. ඊළඟට අපි කතා කරනවා දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. දුකට හේතු තෘෂ්ණාව නැති කිරීම හා නැති කළ යුතු ආකාරය තමයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයෙන් විස්තර වෙන්නේ. ගසක් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට නම් එම ගසෙහි මුදුන් මුල සහිතව සියලු මුල් සිඳිය යුතුයක් මෙන්ම ජාති ජරා ව්‍යාධි ආදී සියලු දුක් දුරු කිරීමට නම් තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම මුලින් උපුටා දාන්න ඕනේ. මේ බව මෙම සත්‍ය තුල පෙන්වලා දෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් සසර සියලු දුක් නිවා කිරීමේදී මෙලෙස තෘෂ්ණාව සහ මුලින්ම නැතිකොට පරම පූජනීය වූ බුද්ධත්වයට ලබා උදාන වාක්‍යයක් පළ කරනවා. අප බුදුරජාණන් වහන්සේගේද ඒ ස්වභාවය අපිට දැක ගන්නට පුළුවන් වෙනවා. ඒතකොට මේකට කියනවා දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක නැති කිරීම පිළිබඳ උතුම් සත්‍ය කියලා. ඊළඟට අපි කතා කරනවා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ඒ කියන්නේ දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ උතුම් සත්‍ය. දුකට හේතු තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය මෙම සත්‍ය තුලින් විග්‍රහ කොට දක්වනවා. නැත්නම් දුකින් මිදීමේ මගයි. සිව්වන ආර්ය සත්‍ය. එනම් අංග 8කින් යුත් ආර්ය මාර්ගයයි. එතකොට මෙම මාර්ගය අංග 8කින් සමන්විත වෙනවා. මැදුම් පිළිවෙත ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්ය අටංග මග යන නම් වලින් මේක හඳුන්වනවා. මෙය හඳුන්වනවා. මෙහිදී දුකින් මිදීම සඳහා බැහැර කළ යුතු අන්තගාමී පිළිවෙත් දෙකක් පෙන්වලා දෙනවා. 1. අත්ථ කිලමතානුයෝගය ශරීරයට අධික දුක දීම. කාම සුකල්ලිකානුයෝගය ශරීරයට අධික සැප දීම යනු ඒ පිළිවෙත් දෙකයි. මැදුම් පිළිවෙත හෙවත් මධ්‍යම ප්‍රතිපදාවට අයත් අංග 8 මොනවාද? සම්මා දිට්ඨි යහපත් දැකීම, සම්මා සංකප්ප යහපත් කල්පනා, සම්මා වාචා යහපත් වචනය, සම්මා කම්මන්ත යහපත් කර්මාන්ත, සම්මා ආජීව යහපත් දිවි පැවැත්ම, සම්මා වායාම යහපත් උත්සාහය, සම්මා සති යහපත් සිහිය, සම්මා සමාධි යහපත් සිතේ එකඟකම. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් තුනක් යටතේ බෙදෙනවා. ත්‍රිශික්ෂාව හේවත් නිවන් මගෙහි පියවර 3 ලෙස අපි එය හඳුන්වනවා. අපි බලමු මේ කොහොමද කියලා.
යහපත් දැකීම, යහපත් කල්පනාව ප්‍රඥා, යහපත් වචනය, යහපත් කර්මාන්ත, යහපත් දිවි පැවැත්ම සීල, ඊළාට යහපත් උත්සාහය, යහපත් සිහිය, යහපත් සිතේ එකඟකම සමාධි. සීල, සමාධි, ප්‍රඥා අපි ත්‍රිශික්ෂා කියලා හඳුන්වනවා. මේ අංග 8 සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා වලට බෙදා වෙන් කරලා තියෙනවා. ත්‍රිශික්ෂා අනුපිළිවෙලින් අනුගමනය කොට නිවනට ළඟා විය හැකි බව මෙයින් අවධාරණය කරනවා. ඊළඟ අපි මේක කෙටියෙන් සාකච්ඡා කරනවා නම් අංග 8කින් යුත් ආර්ය මාර්ගය, එහි සම්මා දිට්ඨිය යනු චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානයයි. අකුසලද අකුසල මූලයද, කුසලද කුසල මූලයද, අකුසලද අකුසල විපාකද, කුසලද කුසල විපාකද දැක ගන්නා ඥානීය සම්මා දිට්ඨියයි. නෙක්ඛම්ම එනම් පස්කම් සැපතින් නික්මීමද, අනුන් නොනැසීමද, අවිහිංසා එනම් හිංසා නොකිරීමද යන මේ සංකල්පනාව සම්මා සංකප්ප වෙනවා. වචනයෙන් සිදුවන බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, රළු වචන කීම යන අකුසල් සතරෙන් වැළකීම සම්මා වාචා. පරපණ නැසීම, සොරකම, වැරදි කාම සේවන යන අකුසල් තුනෙන් වැළකීම සම්මා කම්මන්ත කියලා අපි කියනවා. ඊළඟට අපි බලමු මේ එක එකක් කොටස් අනුව විස්තර කරමි. සම්මා දිට්ඨි නිවැරදි දැකීම. අකුසලද අකුසල මූලයේද නිවැරදිව දැකීම. කුසලද කුසලද මූලයේද නිවැරදිව දැකීම. අකුසලද අකුසල විපාකද නිවැරදිව දැකීම. අකුසලද අකුසල විපාකද නිවැරදිව දැකීම. සම්මා සංකප්ප නිවැරදි කල්පනාව. සැපතින් නික්මීමේ කල්පනාව නෙක්ඛම්ම සංකප්ප. අනුන් නොනැසීමේ කල්පනාව අව්‍යාපාද සංකප්ප. අවිහිංසාවෙන් ක්‍රියා කිරීමේ කල්පනාව අවිහිංසා සංකප්ප. ඊළඟ සම්මා වාචා නිවැරදි වචනය. බොරු කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම සම්මා කම්මන්ත නිවැරදි ක්‍රියා. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම සම්මා ආජීව නිවැරදි දිවි පැවැත්ම. ආයුධ වෙළඳාමෙන් ඈත්වීම, සත්ව වෙළඳාමෙන් ඈත්වීම, වසවිස වෙළඳාමෙන් ඈත්වීම, මත්ද්‍රව්‍ය වෙළඳාමෙන් ඈත්වීම, මස් මාංශ වෙළඳාමෙන් ඈත්වීම සම්මා වායාම නිවැරදි උත්සාහය. නූපන් කුසල් නූපදවා ගැනීමට උත්සාහ කිරීම, උපන් කුසල් වැඩි දියුණු කිරීමට උත්සාහ කිරීම, නූපන් අකුසල් නූපදවා ගැනීමට උත්සාහ කිරීම, උපන් අකුසල් නැති කර ගැනීමට උත්සාහ කිරීම සම්මා සති නිවැරදි සිහිය. කායානුපස්සනාව හේවත් කය අනුව සිහියෙන් බැලීම, වේදනානුපස්සනාව හේවත් විඳීම අනුව සිහියෙන් බැලීම, චිත්තානුපස්සනාව හේවත් සිත පිළිබඳව සිහියෙන් බැලීම, ධම්මානුපස්සනාව හේවත් ධර්මයේ පිළිබඳව සිහියෙන් බැලීම සම්මා සමාධි නිවැරදි සමාධිය හේවත් එකඟකම. ප්‍රථම ධානයේ ලැබීම, ද්විතීය ධානයේ ලැබීම, තෘතීය ධානයේ ලැබීම, චතුර්ථ ධානයේ ලැබීම. මේ අනුව සීලයෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවට ගමන් කිරීම මෙම ආර්ය සත්‍ය තුලින් සිදුවෙනවා. මෙලෙස නිවනට බාධා වන හේතු සොයා ඒවාට පිළියම් කොට නිවන් මඟ අවබෝධ කරගෙන ලෝකෝත්තර දියුණුව සලසා ගැනීමට චතුරාර්ය සත්‍ය මගින් මඟ හෙළිපෙහෙළි කරලා දෙනවා. සත්‍ය හතර ඔස්සේ සලකා බලා ලෞකික ජීවිතයේදී ඇතිවන ගැටලු විසඳා ගැනීමට අවකාශය ඉඩ සැලසෙනවා. 1. ගැටලුව. 2. ගැටලුවට හේතු. 3. ගැටලුව නැති කිරීම විසඳීම. ගැටලුව නැති කිරීමේ මඟ විසඳීමේ මඟ. මේ න්‍යායට අනුව පාසල තුල, නිවස තුල, සමාජය තුල පුද්ගලයා පෞද්ගලිකව හෝ
පොදුවේ මුහුණ දෙන ගැටලු ප්‍රශ්න निराකරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව දෙලොව සැනසීම ලැබීමට සිව්සස් අවබෝධය හේතු වන බව පැහැදිලි කර දීමට පුළුවන්. ඊළඟට අපි සාරාංශය කතා කරනවා. සාරාංශය ශ්‍රේෂ්ඨ වූ තුතුම් වූ ඇත්ත සතර චතුරාර්ය සත්‍ය කියලා කියනවා. දුක්ඛ ආර්ය සත්‍යයෙන් දුක, දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් දුක හට ගැනීමට හේතුවක්, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයෙන් දුක නැති වීමත්, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයෙන් දුක නැතිවීමේ මාර්ගයත් පැහැදිලි කරනවා. බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා ආර්ය නාමයෙන් හැඳින්වෙන්නේ මෙම උතුම් ආර්ය සත්‍ය හතර අවබෝධ කරගත් නිසා. සත්‍යය ඉදිරියේ ඇති මහා ගැටලුව, එයට හේතුව විසඳුම විසඳන මගද පෙන්වා දෙන මෙම දේශනාව අපගේ මෙලව ජීවිතයට මහඟු මඟ පෙන්වීමක් කරනවා. ඊළඟට අපි බලමු අන්තගාමී වූ පහත් වූ නොදියුණු පුහුදුන් මිනිසුන් කැමැති වන්නා වූ වත් පිළිවෙත කාමසුකල්ලිකානුයෝගය සිව්සස් නමින් හඳුන්වනු ලබන්නේ චතුරාර්ය සත්‍යයි. දම්සක් පැවතුම් සූත්‍රයට අනුව ලෝකයේ දුක මත පිහිටා ඇති බවත් ඊට හේතුව තෘෂ්ණාව බවත් පෙන්වා දෙමින් ඉන් අත්මිදීමට හෙළි කරන්නේ දුක්ඛ නිරෝධාර්ය සත්‍යයි. බුදුදහමේ විස්තර වන පරිදි දුක්ඛතා යනු ජාති, ජරා, ව්‍යාධි ආදී සාමාන්‍ය දුක්ඛය. මිනිසා ඉදිරියේ ඇති සංසාර දුක් නැමැති මහා ප්‍රශ්නය විසඳගෙන අනුගමනය කළ යුතු සියලු පිළිවෙත් ඇතුළ වන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය ධර්මය ඇතුළත් මුල්ම සම්බුද්ධ දේශනාව දම්සක් පැවතුම් සූත්‍රය. සමුදය ආර්ය සත්‍යයට අනුව සසර දුක ඇතිවීමට මූලික හේතු වන තෘෂ්ණාවේ ප්‍රධාන කොටස් ගණන තුනකි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ප්‍රථම ධානයේ, ද්විතීය ධානයේ, තෘතීය ධානයේ, චතුර්ථ ධානයේ උපදවා ගැනීම සම්මා සමාධි. ඉපදීම දුකයි, මරණය දුකයි, ප්‍රියන්ගෙන් වෙන්වීම දුකයි යනුවෙන් හඳුන්වන්නේ දම්සක් පැවතුම් සූත්‍රයේ. බුද්ධ කාලීන ಭಾರತයේ ප්‍රධාන වශයෙන් පිළිගත් විමුක්තිගාමී පටිපදාවන් දෙකෙන් එකක් වන්නේ කාමසුකල්ලිකානු යෝගයයි. ඊළඟට අපි කතා කරනවා ක්‍රියාකාරකම. අසීමිත ආශාවන් නිසා මිනිසුන් දුකට පත්වන සැටි පැහැදිලි කරන්න. අසීමිත ආශාවන් නිසා මිනිසුන් දුකට පත්වන ආකාරය. සාමාන්‍ය ජීවිතයේ වූද මිනිසුන් දුක් විඳින්නේ ආශාවන් ඉටු කර ගැනීමට. විවිධ ගැටලු, තාඩන, පීඩන ආදියට පවා ගොදුරු වන්නේ ආශාවන් පසුපස යාමෙන්. මිනිස් සිත තුළ මෙන්ම මිනිසුන් අතරද විවිධ ගැටුම්, කලකෝලහල ආදී ඇතිවන්නේද මෙකී තණ්හාව නිසා. එබඳු කලහ ගැටුම් නිසාද මිනිසු දුකට පත් වෙනවා. නිරතුරුවම සත්‍යය මදිකමින් හෙවත් ඌන බවින් පෙළමින් ඇතිවීමක් නැතිව අතෘප්තියෙන් යුක්තව තණ්හා ආශාවන්හි දාසයකු වී ක්‍රියා කරමින් දුක් විඳින බව බුදුදහම පෙන්වලා දෙනවා. ඊළඟට අපි කතා කරනවා දෙක අප මුහුණ දෙන ගැටලු තේරුම් ගැනීම සඳහා තේරුම්ගෙන විසඳා ගැනීමට චතුරාර්ය සත්‍යයෙන් ලබාගත හැකි ආදර්ශ පෙන්වලා දෙන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය මනමින් වටහා ගත යුතුයි. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය නම් තෘෂ්ණාව ප්‍රහීන කළ යුත්තකි. අප විසින් ඒ දුරු කළ යුතුය. පළමුවෙන් අප ඉදිරියේ ඇති ගැටලුව හදාරා තේරුම් ගත යුතුය. එම ගැටලුවේ හේතු අනාවරණය කරගත යුතුය. තෙවනුව විසඳුම අවබෝධ කරගත යුතුය. විසඳෙන මඟ ගමන් කළ යුතුය. තණ්හාව ප්‍රහීන කළ යුතුය. නිවන අත්දැකීමක් ලෙස පසක් කළ යුතුය. එය අප විසින් ප්‍රත්‍යක්ෂ කළ යුතුය.
එදිනෙදා ජීවිතයේදී අප පළමුවෙන් අප ඉදිරියේ ඇති ගැටලු හදාරා තේරුම් ගත යුතුයි. එම ගැටලුවට තුඩු දී ඇති හේතු අනාවරණය කර ගන්න ඕනේ. තෙවනුව විසඳුම කුමක්දයි අනාවරණය විසඳුම කුමක්දයි අවබෝධ කරගත යුතුයි. විසඳෙන මඟ ගමන් කළ යුතුයි. පාසල් ළමුන්ට මෙලොව ගැටලු තේරුම්ගෙන විසඳා ගැනීමට හොඳම මඟ පෙන්වීම. අපි කතා කරනවා පැවරුම නිවසේදී හෝ සමාජිකයන් මුහුණ දෙන ගැටලු ඒවා චතුරාර්ය සත්‍ය ක්‍රමයට විග්‍රහ කළ විභාගය අසමත් වීම, පාඩම් නොකිරීම, සටහන් නොමැතිවීම, පන්තියකට යාම හොඳින් පාඩම් කිරීම, පන්තියකට යමින් හොඳින් පාඩම් කිරීම, නිදා ගැනීම අඩු කිරීම. මේ විදිහට අපිට චතුරාර්ය සත්‍ය අනුව ගැටලුවක් විසඳ ගන්න පුළුවන්. ඊළඟට පුහුණුවට තියෙන ගාථාව බලමු. යතාපි මූලේ අනුපද්දවේ දල්හි ජින්නෝපි රුක්කෝ පුනරේව රූපති එවම්පි තණ්හානුසයේ අනුහතේ නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුන ධම්මපදේ තණ්හාවග්ගය යම්සේ මුල් නිරුපද්දිතව තිබියදී කපන ලද ගස නැවත නැවත ලියලයිද එමින් සියුම් ලෙස හෝ ඇති තණ්හාව ඉවත් නොකළ කල්හි දුක නැවත නැවත හටගනී. අදට මෙම පාඩම මෙතනින් අවසానයි. මගේ YouTube channel එක subscribe කර නොමැති නම් subscribe කරන්න, bell icon එක click කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.